නීති විරෝධී පන්සල අයින් කරනවා. ලැජ්ජයි. අන්න ඒ විදිහට අපි දකිනවාද දවසේ කන්කසන්තොරේ තිස්ස විහාරයේ අසල ඩයස්පෝරාවට කඩේ යන අන්තවාදීන් පිරිසක් හඬ නගනවා. ඉතින් අහන්න තියෙන්නේ උඹලගේ බූදලේ මේ කොහෙද? උඹලා කොහෙන් ආවද කියන්න අපි දන්නේ නැහැ. නමුත් උඹලට කෙලෙහි ගුණයක් නැති જાතියක් හැමෝම නෙවෙයි. පිරිසක් ඉන්නවා. උන්ට කෙලෙහි ගුණයක් නැහැ. ඒ જાතිය හඬ නගනවා උන්ගේ ඉඩම්, උන්ගේ දේපල, උන්ගේ දේවල් කියලා. උඹලට කොහෙන්ද එහෙම දේපල? උඹලට කොහෙන්ද මේ රටක්? ඉතින් කට වහගෙන හිටපියව ගැන තමයි තියෙන්නේ. ලැජ්ජාව අපිට නෙවෙයි. අපි ලැජ්ජ නැහැ. අපේ උරුමය රකින්නට සිංහල බෞද්ධ රටේ අපේ දේ රකින්නට අපි ලැජ්ජ නැහැ. උඹලයි ලැජ්ජ විය යුත්තේ. උඹල වගේ අහිකුන්ටකයෝ මේ රටේ නවත්තගත්තට අපිට ගහන්න ඕන. ඇත්තටම උඹලා දැන් අයිතිය ඉල්ලගෙන මේ රටේ හඬ නගනවා ඩයස්පෝරාවේ අන්තවාදීන් උන්ගේ සල්ලිවලට. හැබැයි සිංහල සමහරක් අහනවා ඩයස්පෝරාව කියන්නේ මොකද්ද කියලා. ඉතින් ඩයස්පෝරාව මොකද්ද කියලා අපි දැන් පිළිතුරු දෙන්න ඕන සිංහල අපේම ජාතියේ සමහරක්ට. ඉතින් උඹලා දැක්කේ නැද්ද ජාතිවාදය අවසන මේ අන්තවාදීන් පිරිස? අපි ඒ වෙනුවෙන් කතා කරොත් අපි ජාතිවාදය අවසන තිරිසන්නු බවට පත් කරලා තියෙන අපේම සමහර මිනිස්සු. බලාපල්ලා ජාතිවාදය උන්ගේ ජාතිය වෙනුවෙන් හඬ නගන අපූර්ව. හැබැයි ඩයස්පෝරාව ගැන දන්නේ නැති මිනිස්සුන්ට කියන්න තියෙන්නේ ඊයේ පෙරේද අපි වීඩියෝවක් දකිනවා අපේ හරිනි මැතිනිය හරිනි සහෝදරිය කතා කරනවා ඩයස්පෝරාව ඒ වචනේ කියලා ඇය ගිල ගන්නවා. ඉතින් ඩයස්පෝරාව ගැන දන්නේ නැති මිනිසුන්ට ඒවත් හොඳ උදාහරණ. ඒ වගේම ආර්ජුනා සඳහන් කරනවා අපේ ඩයස්පෝරාවෙන් අපි සල්ලි ගේනවා. ඩයස්පෝරාව ගැන දන්නේ නැති මිනිසුන්ට ඩයස්පෝරාවක් නැහැ කියන සිංහල සමහර මිනිසුන්ට ඒව හරි ආදර්ශමත්. නොදැක්ක වගේ ඉන්න එපා. මේ රට ජාති සම්බුද්ධ ශාසනය සිංහල බෞද්ධයාගේ ඒ දේවල් නැති වෙනකොට හඬ නගපල්ලා කතා කරපල්ලා. උඹලා පාට පක්ෂ වලට කඩේ ගිහිල්ලා දෙමළුන්ට අන්තවාදීන්ට රඟන්නට දෙන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි මේ රටේ නරුම පාලකයන් සිටින තාක්කල් සිංහල බෞද්ධයන්ට වරදිනවා. කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. තිස්ස විහාරයේ අද ඊයේ නෙවෙයි අන්තවාදී පිරිසක් ඩයස්පෝරාවට කඩේ යමින් උන්ගේ සල්ලි වලට නටනවා. හැබැයි පාලකයෝ නිහඬයි, ජනාධිපතිතුමා නිහඬයි. මේවට කතා කරන්නේ නැහැ. මේ නැති කරන්න යන්නේ, මේ නැති වෙන්න යන්නේ අපේ දේවල්. ඉතින් අර්ජුන මහානායක හිමිවරුන් සමග කතා කරනවා. ඒ කතා කරන වෙලාවේ මහානායක හිමිවරුන් කියනවලු අර්ජුන පවසනවා අපි තිස්ස විහාරයේ අපි හිට ඕනේ අපි ඒ දෙමළ අයට ඉඩමක් පවරා දෙනවා කියලා. මොකටද අපි ඉඩම් දෙන්නේ? කොහේ ඉඳන් ආපු යොන්ද කියන්නේ අපි දන්නේ නැහැ. අම්බලමක් නවාතැන් ගන්න වගේ අපේ තැනට ඇවිල්ලා අද රඟනවා. අපි උන්ට නවාතැන් දුන්න එක ගැන ඇත්තටම කනගාටුයි. ඉතින් මේක අපේ දේ, අපේ උරුමේ සිංහල බෞද්ධ රටේ තොපිට ඉඩක් නැහැ. තොපිට නටන්න ඉඩ දෙන්නේ නැහැ. ඉතින් තාමත් මේ සිංහල රට ජාති සම්බුද්ධ ශාසනයට නැතුව පාට පක්ෂ වලට කඩේ යමින් උන්ට අත දික් කරන සමහර මිනිස්සු ගැන ඇත්තටම ලැජ්ජයි. ඉතින් දිවි හිමියෙන් සුරකිනවා මේ රට ජාතිය සම්බුද්ධ ශාසනය. දිවි පුදා හරි අපි රකින්නට සූදානම් අපේ රට ජාතිය සම්බුද්ධ ශාසනයට. ඉතින් මේ කෝටි පැටවට ඩයස්පෝරාවට කඩේ යන කොටි පැටවට ඉඩක් නෑ මගේ ලක්බිමේ. ඉතින් ඉන්න පුළුවන් නම් හිටපල්ලා, නැත්නම් ආපු තැනකට ඵලයල්ලා. ඉතින් දැන් කරන්න තින්නේ සිංහල රටක්, බෞද්ධ රටක් බවට පත් කරමින් මේ විදිහට නටන රඟන සියලු දෙනාම පිටුහල් කිරීමයි. නැත්නම් මේ රට සම්බුද්ධ ශාසනයට උන් කොතරම් දේවල් කරයිද කියන්නේ අපි දන්නේ නැහැ. නමුත් අපි බය නැහැ. උඹගේ මහ එකා අමුඩ පිටින් ගියා වගේ තමයි උඹලටත් යන්න වෙන්නේ. මොකද සාධාරණයක් තියෙන්න ඕනේ, ස්වභාවධර්මයේ සත්‍ය නම්. ඉතින් අපි බය නැහැ. ඉතින් උඹලට මේ රටේ නටන්න ඉඩ දෙන්නෙත් නැහැ. සිංහල ජාතියගෙන් අපේ සිංහල බෞද්ධයන්ගෙන් ඉල්ලා සිටින්නේ පෙරට එන්න මගේ රට ජාතිය සම්බුද්ධ ශාසනය වෙන පේනව නේද? නොදැක්කා වගේ ඉන්න එපා. මේ අන්තවාදීන් තිස්ස විහාරයට කරන කෙනිහිලිකම් නොදැක්කා වගේ ඉන්න එපා. දැන්වත් එකට එකතු වෙයලා නැත්නම් අපිට රටක් සම්බුද්ධ ශාසනයක් ජාතියක් අහිමි වෙනවා බොහොම ඉක්මනින්. හැබැයි මේ වගේ පංගර නැට්ටන්ට කොටි පැටවුන්ට නටන්න දෙන්න අපි කවදාවත් ඉඩ තියන්නේ නැහැ. මේ සිංහල බෞද්ධ රට සිංහලයාගේ පමණයි. සිංහලයාගේ පමණයි.
ඒක සිංහලයට අහිමි කරන්නට හදන සියලුම පරයන්ට මේ බිමේ කවදාවත් ජීවත් වන්නට ඉඩක් තියන්නේ නැහැ කියන එක අපි කියනවා සිංහල බෞද්ධයන් හැටියට අපේ උරුමය අපි ජීවිතේ පූජා කළා හරි සුර කිනවා කියන එකක් කියනවා උඹලට අපි බය නැහැ උඹලට අපි බය නැහැ අපි නෙමේ ලැජ්ජ වෙන්න ඕනේ උඹලා තමා ලැජ්ජ වෙන්න ඕනේ මොකද කොහෙද ඉඳන් මගේ රටට ඇවිල්ලා අපේ රට මගේ ඉඩම් කියනවාට ඉතින් අපි ලැජ්ජ නැහැ අපි ලැජ්ජ නැහැ අපේ රට සුරකින්නට උඹලට ඉන්න බැන්න උඹලා ආපු තැනකට ඵලයල්ලා ඒ තමා සිංහල බෞද්ධ අපි කියන්නේ මෙත් සිතින් බලලා තාමත් උඹලට ඉන්න තැන දුන්නට දීලා තිබ්බට උඹලා හිතනවා ඇති මුන් අපිට බයයි කියලා නෑ මේ සිංහල රට ජාතිය සම්බුදු සාසනය සුරකින්නට අපි ජීවිතේ පූජා කරලා හරි ඉදිරියට එනවා හැබැයි උඹලට මේ රට අල්ලන්නට මේ ඉඩම් අල්ලන්නට මේ සම්බුදු සාසනයට අත තියන්නට මේ රටට අත තියන්නට සිංහල බෞද්ධයට අත තියන්නට අපි කවදාවත් ඉඩ තියන්නේ නැහැ